හෙලෝ ඉතින් මගියුන් සෙට් එක ඉතින් මොකද වෙන්නේ ඉතින් මචං අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ අපේ පුංචි PC වලට පුංචි කියන අපේ low budget PC අපේ FPS අප් කරන්න සුපිරියටම අප් කරන්න සුපිරියට තමයි වැඩක් කියන්නේ සුපිරියම software එකක් හරිද මචං tool එකක් software එකක් හරිද ඉතින් ඔයගොල්ලෝ දන්න ඇති අපේ පොඩි PC තියෙන සෙට් එක අපි PC එකට කොච්චර ගහනවා ඇති කියලා ඉතින් මෙන්න මේ විදිහට පුලේ ගහලා කීබෝඩ් ගැලවෙන්න ගහලා තියෙනවා ඉතින් ලැග් වෙන්න ගත්තාම හිර වෙන්න ගත්තාම ඉතින් අද මම එකට විසඳුමක් මසන් සොලියුෂන් එකක් අරන් ඇවිල්ලා තින්නේ. ඉතින් මචං මේ වීඩියෝ අපි ඒක මොකක්ද කියලා බලන්න ඉස්සරහට යන් එහෙනම් ගොල්ලෝ අපි වීඩියෝ එක සෙට් කරමු. Saraka whatever. Please sarap I down slow when the lights off. Tell my bitch I make a living on the race course. යාළුවනේ ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ browser එකක් open කරගෙන ඔයගොල්ලෝ ගහන්න ඕනේ wmaster cleanup කියලා. මෙන්න ඒක wmaster cleanup කියලා ගහපුවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේක site එකකට යයි. යාළුවෝ මෙන්න මෙතන දෙනවා download now කියලා. ඔයගොල්ලෝ එන්න එක දෙන්න. ඊට මෙන්න ඉතින් download වෙන්න පටන් ගන්නවා ඉතින් MB 60ක වගේ පොඩි ෆයිල් එකක් තමයි download වෙන්නේ. යාළුවෝ ඔයගොල්ලන්ට මම ඒ අතරතුර මගේ PC එකේ තියෙන expert පෙන්නන්න 8GB RAM එකක් තියෙනවා i5 second generation එකක් තියෙන ඉතින් යාළුවනේ 3.10 GHz speed එක තමයි තියෙන්නේ අයි processor එකේ මේක download වුණාට පස්සේ අපි මේක install කරගන්න ඕනේ ඒක පොඩි සිද්ධියක් තියෙනවා අපි ඒකත් කරගමු දැන් අපේ මේක download වෙලා ඉවරයි මෙන්න විදියට වෙනද run as administrator දීලා මෙන්න මේක run කරගමු. අරගෙන මෙන්න මේකේ මෙන්න එතන තියෙනවා අපේ clean master install ගන්න අපි මේකේ confirm දෙන්න ඕනේ. දුන්නාට පස්සේ මෙන්න මෙතනින් වැටෙනවා අපිට I agree with terms of use and privacy policy කියලා ඉතින් යාළුවා මෙන්න මෙතන tick එක දාලා මෙන්න මේක install දෙන්න ඕනේ. One eternity later. start now කියන දෙන්නවා මෙතනින් වැරදි දෙමු. ඊට මෙන්න මේ විදිහ icon එකක් ඕගොල්ලන්ගේ desktop එකට එනවා. හරිද? මෙන්න විදිහට පැත්තෙනුත් එකක් එයි. ඊළඟ මෙන්න එක ඔබන්න ඕනේ. ඔබුවට පස්සේ ඕන මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. හරිද? මෙන්න මෙතන තියෙනවා මචං tool box කියලා. දැන් තමයි මචං අපි අපේ සුපරිම වැඩ ටිකට යන්නේ. ඉතින් මෙන්න විදිහට හිමින් load වෙයි. ඊළඟ මෙන්න මේ වැඩ ටික කරන්න කලින් පුංචි වැඩ දෙකක් විතර තියෙනවා. අපි මේ දෙක කරලා යමු. නෑ යාළුවනේ අපි යන් ඒ වැඩ ටිකත් බලන්න. ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලෝගේ CD drive එකේ space එක හොදට බලා ගන්න ඕනේ. ඒකත් බලා ගන්න අමතක කරන්න එපා. ඉතින් අපි ඒක බලා ගන්න ඕනේ. යාළුවනේ මේ application එකේ තියෙන මම powerful එක ඔයගොල්ලන්ට පෙන්නන ඉස්සරහට. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මෙතන search bar එකට ගිහිල්ලා D අකුර type කරන්න. type කරාට පස්සේ මෙන්න මේ විදියට මෙන්න වගේ එකක් එයි optimize කියලා එකක් එන්න එක open කරගන්න මේ විදියට. open කරගත්තට පස්සේ ඔයගොල්ලෝ පේනවා මෙන්න විදියට අපේ drives එහෙම තියෙනවා. මෙන්න මේ මගේ C drive එකයි local disk D එකයි තියෙනවා. ඉතින් මෙන්න මේ දෙකම optimize කරගන්න ඕනේ. මෙන්න විදියට optimize කියන එක දෙන්න ඕනේ ඔයගොල්ලෝ. ඊට පස්සේ මචං මෙන්න මේක optimize වෙන්න ගන්නවා. හරිද මචංලා? ඉතින් ඒක optimize වෙලා ඉවරනාට පස්සේ ඔයගොල්ලෝ අපේ අර software එක අපි download කරලා software එක open කරගන්න ඕනේ. open කරගෙන ඔයගොල්ලන්ට පැත්තේ කොහේ හරි ඇති toolbox කියලා තිබ්බ නැත්නම් ඕන මෙතන add කියන එක දීලා ඔයගොල්ලන්ට ඕන එක add කරගන්න ඕලා තියෙන අනිවාර්යෙන් toolbox කියන add කරගන්න. අපි තියෙන ඉඳන් මම add කරගන්න යන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලෝගේ මෙතනින් PC optimize කියන එක දීලා දෙන්න ඕනේ. අපි ඒක උනාට පස්සේ ඔයගොල්ලෝ මෙතන තියෙනවා duplicate clean කියලා duplicate file remove කරනවා. ඉතින් මචං මේකේ මෙන්න නැත run කියන එක දෙන්න ඕනේ. මේක එක සැරයක් ටික් එක දාපුවම මේකත් එනවා. ඔයගොල්ලෝ මෙන්න මෙතනින් search all device කියන එක දෙන්න ඕනේ. ඒක search වෙන්න ගන්නවා මෙන්න මෙතෙන් ටග් ගාලා. ඊට පස්සේ අපි toolbox එකට ගිහිල්ලා අපි මෙතන තියෙනවා මචං disk clean up කියලා. හරිද? අපි ඒකත් දෙන්න ඕනේ. ඒක දුන්නාට පස්සේ අපි මෙතන search now කියන එක දෙන්න.
මම මේ විදිහට අපේ PC එක ඔප්ටිමයිස් වෙලා ඉවරයි. අනිවාර්යයෙන් ඔයගොල්ලන්ගේ මෙතන තියෙයි GB එකට වැඩිය කොහොමද තියෙන අනිවාර්යයෙන්ම GB සමහරක් අය GB 40 ගණන් පවා තියෙන්න පුළුවන්. බර තියෙන්න පුළුවන්. මෙතන fix now කියන එක දෙන්න ඕනේ. දීලා මෙතන clear කියන එක දීලා මෙන්න fix එක බලන් ඉන්න ඕනේ. මචං මෙන්න මෙතන skip හරි fix now කියන එක හරි දීලා මෙතනින් මෙන්න ඉතින් back end අනිවාර්යයෙන් යාළුවනේ ඔයගොල්ලෝ මෙන්න මෙතනින් uninstall program හරි uninstall apps කියන එක හරි දෙන්න. එන්න එක search වෙන්න පටන් ගන්න. 12 seconds later. ඉතින් මචංලා මගේ duplicate file එහෙම මෙන්න මේ විදියට ආවා. ඔකට මෙන්න මෙතන auto select කියන එක tick එක දාලා මෙන්න මෙතන to trash කියන එක දීලා confirm දෙන්න ඕනේ. ඊට අපේ තියෙන පොඩි ෆයිල් ටික අයින් වෙලා යනවා. මොන අපිට පුළුවන් අපේ duplicate image එහෙම අයින් කරන්න. ඉතින් විතර අපේ එක වගේ image එහෙම දෙකක් හෝ තුනක් තියෙනවනේ ඒවා අයින් වෙනවා මෙතනින්. ඉතින් අපි ඒවත් මෙන්න විතර අයින් කරමු. ඔකට ඕනෙම නැත්තම් ඔකට පුළුවන් ඒවා අයින් කරලා දාන්න. මේවා නේද අපිට වැඩක් වෙන ගන්න. ඉතින් මම ඒවා ඉතින් කෙලිය අයින් කරගන්නවා. මේ එක එක apps වල ඒවා ඔකට වැඩක් නැති ගොඩක්ම PC එක ස්ලෝ කරන ඒවා මෙතනින් තියෙනවා. අපි ඒවා ටික ක්ලික් කරලා දාන්න ඕනේ. ඔන්න එක වගේ වීඩියෝස් තියෙනවා මචං. ඒවත් අපි මෙන්න විතර අයින් කරලා දාමු. තව තියෙනවා මචං duplicate document වගේක් තියෙනවා එක වගේ. ඒවා ටිකක් තමයි මෙන්න ඉතින් ක්ලීන් කරලා දාමු. වැඩ දැන් 180ක් විතර සම්පූර්ණයි. අපි ඕගොල්ලන් ඉන්ස්ටෝල් කරන්න තියෙන ඕනම app එක මෙතන uninstall කරගන්න පුළුවන්. ඉතින් මගේ BlueStack එකක් තියෙනවා. මම ඒකත් uninstall කරගන්නවා. මේ uninstall කරපු සමහරක් app තමයි. යාළුවෝ අපි දැන් අපේ C එකේ ඒවත් අයින් කරමු. මේකේ MB 14ක් අය පොඩි එකක් තමයි මගේ C එකෙන් අයින් වෙන්නේ. ඕගොල්ලන්ගේ ඊට වඩා වැඩක් නැති ෆයිල් අයින් වෙන්න බුලා අපිට ඕන කරන කිසිම ෆයිල් එකක් අයින් වෙන්නේ නැහැ. බය වෙන්න කිසිම කාරණයක් නැහැ. ඔන්න අපේ GB chip change එකත් අයින් කරන්න පුළුවන්. අපිට ඒවත් ඔන්න delete කරලා දාන්න පුළුවන්. අපි සීරම අයින් කරලා දාමු. දැන් සීරම වෙන්න එකේ තියෙන සීරම අයින් කරා. යාළුවනේ අපි ඕන කරන හැම එකක්ම අපි මෙතනින් ක්ලියර් කරගත්තා පස්සේ මචං ඔයගොල්ලෝ PC එක අනිවාර්යෙන්ම රීස්ටාර්ට් පාරක් දා ගන්න ඕනේ. හරිද? PC එක අනිවාර්යෙන් රීස්ටාර්ට් කරන්න. රීස්ටාර්ට් කරාට පස්සේ ඔයගොල්ලන්ට දැන් ස්පීඩ් එක මචං කියලා නිම කරන්න බෑ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් ඔයගොල්ලෝ බලන්න මචං ඔයගොල්ලන්ගේ FPS එක FPS යනවා. ඔයගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ FPS යන්නෙම නෑ 14යි කියලා. FPS drop වෙනවා. ඒ වගේ එක ලෙඩ තියෙනවානේ. ඒවා ඔක්කොම මේකෙන් නැති කරන්න පුළුවන්. සුපර් software එකක් තමයි මචං මේක. අනිවාර්යෙන් යාළුවනේ මතක් කරලා මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න බෑ යාළුවනේ. මේ මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඒකත් මම මතක් කරන්න ඕනේ. ඉතින් යාළුවනේ මට subscribe පාරක් දීලා like කරලා තියා